කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පැවැත් පුස්කොළ පොත් පරිශන සහ අධ්‍යයන පුස්තකාලය ආරම්භ කරුණේ ඇත්තෙන්ම ජාතික වශයෙන් වැදගත් වන පුස්කොළ පොත් අභාවයට යාමෙන් වළක්වාලීමත් ඒ වගේම මේ පුස්කොළ පොත් ආශ්‍රය කරගෙන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු කරන පරිශන කටයුතු වලට සහාය වීමත් සඳහා වර්තමාන පුගොල්තුමා මහාචාර්ය සුනන්ද මදුල්බණ්ඩාර මහත්මයා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරය වශයෙන් කටයුතු කරන කාලේ තමයි මේ පුස්තකාලය ආරම්භ කෙරෙන්නේ. පීඨයේ උපයාගත් අරමුදල් වලින් රජයේ අරමුදල් වලින් නෙමෙයි. ඇත්තටම පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව පැන නැගුණෙම බොහෝ පුස්කොළ පොත් අවුරුදු 100 ගණනක් පැරණි ඒවා මේ පුස්කොළ පොත් බහුතරයක් මේ වන විට අභාවයට යමින් තිබෙනවා. පුස්කොළ පොත් ලිවීම ආරම්භ වෙන්නේ ආසන්න වශයෙන් ක්‍රිස්තු පූර්ව පළවෙනි සතවර්ෂයේ ඉඳලා නිශ්චිතව කියන්න පුළුවන්. හේතුව අපේ මහා වංශය ඇතුළු වංශ කතාවල දැක්වෙනවා වළගම්බා රාජ්‍ය කාලයේදී කියන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සතවර්ෂයේදී ඇති වුණු යම් යම් තත්වයන් හේතු කොටගෙන එතෙක් මුඛපාඨය කියන්නේ කටපාඩමින් ආරක්ෂා කරගෙන ආපු මුඛපාඨයෙන් ආරක්ෂා කරගෙන ආපු ත්‍රිපිටකයේ සහිත අට කතා ලේඛනගත කළායි කියන කාරණය වංශ කතාවල සඳහන් වෙනවා. ඒකට ලේඛනගත කිරීමේ අරමුණුනේ දීර්ඝ කාලයක් පවත්වා ගැනීම හානි වීමකින් තොරව. හේතුව අපි දන්නවා වළගම්බා රාජ්‍ය කාලයක පැත්තකින් විදේශීය සතුරු ආක්‍රමණ එල්ලුණු කාලයක්. ඒ වගේම දේශීය වශයෙන් දුර්භික්ෂ ඇති වුණා. අභ්‍යන්තර කැරලි කෝලහල ඇති වුණා. ඒ වගේ ව්‍යාකූල තත්වයක් තිබීදී තමයි භික්ෂුන් වහන්සේලා එකට හිටපු මහතෙරුන් වහන්සේලා තීරණය කළේ ත්‍රිපිටකය සහ අට කතා ලේඛනගත කළ යුතුයි කියලා. ඒ අනුව තමයි මාතලේ අලුලෙනේදී ත්‍රිපිටක සංගායනාවක් සමග ලේඛනගත කිරීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ අවධියේ ඉඳලා පුස්කොළ භාවිතය තිබුණයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒ භාවිත වුණු පුස්කොළ අවුරුදු 10 ගාණක් තිස්සේ අපේ දේශීය උරුමයක් හැටියට තිබුණා. නමුත් අපි දන්නවා මුද්‍රණ යන්ත්‍රය භාවිතයට පැමිණීමත් සමග පුස්කොළ ලේඛන කලාව යම් ප්‍රමාණයකට අභාවයට ගියා. දැන් අද වන විට ඉතාමත් කලාතුරකින් තමයි පුස්කොළ පොතක් පිටපත් වෙන්නේ හෝ ලේඛනගත වෙන්නේ. ඒ නිසා මේ අපේ දේශීය ඥානයේ පාරම්පරික ඥානය ගබඩා වෙලා තිබෙන ගබඩා හැටියට එහෙම නැත්නම් පෝෂ්ඨාගාර හැටියට තමයි අපි මේ පුස්කොළ පොත් සලකන්නේ. ඒවා සංරක්ෂණය කිරීමේදී බොහෝ ගැටලු පැන නැගෙනවා. විශේෂයෙන්ම කාලය ගත වෙනවත් එක්කම මේවා විනාශ වෙන්න පුළුවන්. දැන් මේ වගේ පුස්කොළයක් ගත්තාම මේක එක පැත්තකින් මේ කාවන්ගේ ආහාරයේ බවට පත් වෙලා තිබෙනවා. මේ අපිට අවිත්‍යාග වශයෙන් කියනවා මේක තව ටික කාලයක් යනකොට විනාශ වීම වළක්වන්න බෑ. නමුත් මේක අලුතෙන් ලියවෙන්නේ නැහැ. තොරතුරු තියෙන එකම ලේඛනය මේ පත්තිරුව වෙන්න පුළුවන්. ඒ නිසා මේක සංරක්ෂණය කරන්න ඕනේ. මේක සමහර කොටස් නැති වෙලා තියෙනවා. තව එහෙම ගොඩක් දේවල් තියෙනවා අපිට ඔය බොහෝ ස්ථානවල ලැබුණ. දැන් මේ වගේ කෑල්ලක් ගත්තත් මේක අපිට ඊටාම වටිනා ලේඛනයක්. නමුත් සමහර ලාවට තනක විරාපත් වෙලා යමින් තියෙන කාවන්ට වේයන්ට ගොදුරු වෙමින් තියෙන ලේඛනයක්. ඉතින් අපි අරමුණු කරේ මෙන්න මේ වගේ අභාවයට යමින් තිබෙන මේ පුස්කොළ සංරක්ෂණය කරලා මේ වගේ තියෙන දේශීය දැනුම දේශීය ඥානය පරිශන කටයුතු සඳහා යොදා ගන්න. ඊළඟට අපි කොට කතා කරමු කොහොමද පුස්කොළ පොත හදන්නේ කොහොමද ඒක සකස් කරන්නේ කියන්නේ කොහොමද ඒක. ඔව් ඇත්තටම පුස්කොළ පොතක් හදන්න තරමක් කාලයක් ගත වෙන දෙයක්. ඒ පිළිබඳව විස්තර වර්ණනායමක් තියෙනවා. මේ තලගසේ ගොබය වඩාත් මෝරන්න කලින් මේරු අවධියේදී තමයි
කපා ගන්න ඒ සඳහා අවශ්‍ය කරන පුදු පූජා පවත්වලා ඒවට සම්බන්ධ යම් යම් අභිචාර විදීන් කියනවා ඒවා පවත්වලා තමයි තලගොබය කපා ගැනීම පවා සිදු වෙන්නේ. ඊට පස්සේ මේ තලගොබය විවිධ ඖෂධ වර්ග එකට දාලා තම්බලා ඒක පදම් කරගන්නවා. ඊළඟට මද පවනේ වේලෙන් දැරලා තමයි පුස් පොතක් නැත්නම් පුස් ගෙඩිය කියලා කියනවා. ඒ පුස් ගෙඩියක් සකස් කරගන්න. ඉතින් මම මේ වචන කීපයකින් කීවට මේ පුස් ගෙඩියක් සකස් කර ගැනීම සැලකිය යුතු කාලයක් ගත වෙන බොහොම ප්‍රවේශමෙන් සිදු කළ යුතු කාර්යයක්. ඇත්තටම අද දවසේ තියෙන ප්‍රශ්නය තමයි මේවා පිළිබඳව මේ තාක්ෂණය පිළිබඳව දැනුම තියෙන අයත් බොහොම සීමා සහිතයි. ඊටාම් සීමිත පිරිසක් ඉන්නේ. ඔවුන්ගේ පරම්පරාව අභාවයට ගියාට පස්සේ මේ තාක්ෂණය මේ ක්‍රමවේද අභාවයට යන්නත් පුළුවන්. ඒ නිසා මේවත් සංරක්ෂණය කර ගැනීම උවමනාවක් තිබෙනවා. එහෙම සකස් කරගත්ත කුස්ගෙඩිය තමයි පන් ඉඳෙන් මේ අවශ්‍ය දේවල් ලේඛනගත කරන්නේ. ඉතින් ලේඛනගත කළ පමණින්ම පේන්නේ නැහැ. ඊට පස්සේ මේවා කළු මදින්න ඕනේ. ඒ සඳහා දුම්මල් තෙල් වගේ දේවල්, ගැඩු මඟුරු වගේ දේවල් අරගෙන කළු මැදලා හොඳට පිරිමැද්දට පස්සේ තමයි මේ අකුර ඉස්මතු වෙලා පේන්නේ. දැන් මේ තියෙන්නේ ඇත්තටම පුස්කොළයක කරන්නේ ලියන එක නෙමෙයි. පුස්කොළයක පන්හිඳ කියන ටිකක් රළු මුණතක් තියෙන උපකරණයෙන් මේක කපනවා. ඒකෙන් කැපීමක් තමයි කරන්නේ. පුස්කොළය ඇතුළට කැපෙන විදිහට තමයි කියන්නේ. ඒ කැපුම පේන්නේ නැහැ මෙහෙම බැලුවට. ඒකට ඒක පෙනීමක් බවට පත් කරගන්න නම් ඒකට මේ කළු පාට ඇතුල් වෙන්න ඕනේ. ඔව් මේ තියෙන්නේ පන්දිගේ උපකරණය. මේකේ මේ තුඩ බොහොම සියුම් එක ලෝහමය තුඩක්. ලෝහමය තුඩෙන් මේ පදම් කර පුස්කොළය ඇතුළට කැපෙන විදිහට තමයි භාවිත කරන්නේ. ඒකට ඒ කැපුම නිකම්ම පේන්නේ නැහැ. වර්ණයක් ඇතුල් වෙන්න ඕනේ. විශේෂයෙන් ඒ සඳහා භාවිත කළේ කළු වර්ණය. ගැඩු මඟුරු වගේ දේවල් වලින් සකස් කරගත්ත ඒ කළු වර්ණය මේ ආලේප කරලා මේක හොඳට පිහලා දැම්මට පස්සේ පිටපැත්තේ තියෙන කළු පාට ඉවත් වෙනවා. අර කැපුමට කළු පාට වදිනවා. ඊට පස්සේ තමයි අකුරු පේන්නේ. ඉතින් එහෙම කරලා තමයි පුස්කොළ පොත සකස් කරගන්නේ. මේක ඇත්තටම මේ තරමක් දුෂ්කර කාර්යයක්. ඒ දුෂ්කර කාර්යය කරලා තමයි පොත සකස් කරගන්නේ. ඉතින් මෙහෙම සකස් කරගත්ත පොත්වල අපි ලංකාවේ එක පැත්තකින් ත්‍රිපිටකය ලේඛනගත කරලා තියෙනවා. පාලි ත්‍රිපිටකය. ඊළඟට ඒ ත්‍රිපිටකයට සම්පාදනය කරපු අට කතාත් ඒ විදිහට ලේඛනගත කරලා තියෙනවා. අට කතා සහිත ත්‍රිපිටකය. මේව ගත්තම ආගමික ග්‍රන්ථ ආගම ධර්ම ඉගැන්වීම සඳහා අධ්‍යයනය කිරීම සඳහා ඒවා බොහොමත්ම ප්‍රයෝගී කරගන්න සිද්ධ වෙනවා. ඊට අමතරව මේ ධර්ම ග්‍රන්ථවලට අමතරව අපේ දේශීය ඥානය මේ පුස්කොළ පොත්වල සඳහන් කරලා තියෙන විශේෂයෙන්ම වෛද්‍ය ශාස්ත්‍රය. දේශීය වෛද්‍ය ශාස්ත්‍රය කියන එක ඉතාමත් දියුණු වෛද්‍ය ශාස්ත්‍රයක්. අපි අනුරාධපුර පොළොන්නරු වගේ ප්‍රදේශවල තියෙන අපේ ආරෝග්‍ය ශාලා බලපුවාම වංශ කතාවල ඒ ආරෝග්‍ය ශාලාවල තිබුණු පහසුකම් පිළිබඳව තියෙන තොරතුරු අධ්‍යයනය කරනකොට ඒ වගේම බොහෝ ස්ථාන වලින් ලැබිලා තියෙන ශල්‍ය උපකරණ වගේ දේවල් බලපුවාම අපට පේනවා බොහොම දියුණු දේශීය වෛද්‍ය ශාස්ත්‍රයක් අපේ තිබුණා. ඒ දේශීය වෛද්‍ය ශාස්ත්‍රය ලේඛනගත වෙලා තියෙන්නේ මේ පුස්කොළ පොත්වල. එතනදී සමහරලාට තියෙන අපි දැන් කාලේ විශ්වාස නොකලත් වර්තමානයේ දියුණු වෛද්‍ය ක්‍රම වලට සමාන ක්‍රම මේ වගේ දකින්න පුළුවන්. මේ වෛද්‍ය ශාස්ත්‍රය තාමත් ජීවමානයි. සිංහල වෛද්‍යවරු තාම භාවිතා කරන්නේ මේ වෛද්‍ය ක්‍රම. ඒ වගේ වැදගත්කම බොහොම ඉහළයි. නමුත් ප්‍රශ්නය ලේඛනගත වෙලා තිබෙන පුස්කොළ පොත්වල ලේඛනගත වෙලා තිබෙන මේ දැනුම මේ විදියට කාවන්ට වේයන්ට ගොදුරු වීමෙන් එහෙම නැත්නම් අවුව වැස්සට ගොදුරු වීමෙන් අභාවයට යනවා. මේවා කොතනකවත් සංරක්ෂණය වෙන්නේ නැහැ. කියන්නේ මේ පොත් නැති වුණාට පස්සේ ඒ දැනුම මුළුමනින්ම අභාවයට යනවා. ඒ පරම්පරාවේ විදමාතරු
මරණයටපත් වුණාට පස්සේ මේවා නැවත සංරක්ෂණය වෙන්නේ. මොකද ඊළඟ පරම්පරාවේ අය මේ පිළිබඳව ප්‍රමාණවත් උනන්දුවක් දක්වන්නේ නැති බව පේනවා. නැතුව නෙමෙයි, නමුත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි කල්පනා කළා සමාජ විද්‍යා පීඨයේ හැටියට මේ අභාවයට යන පුස්කොළ පොත් සංරක්ෂණය කළ යුතුයි කියලා. මට තව එකතු කිරීමක් තියෙනවා. ඒ ඇත්තටම මේ වෛද්‍ය ග්‍රන්ථ වගේම වෙදකම වගේම තව බොහෝ දේවල්, නැගත් ශාස්ත්‍රය වගේ දේවල්, ඊට දේශීය සූප ශාස්ත්‍ර විදි, ඊළඟට අපි කතා කරන කඩයින් පොත් වගේ දේවල්, ඒ සියල්ලම දේශීය ඥානය මුළුමනින්ම මේ ග්‍රන්ථවල ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට කාව්‍ය ග්‍රන්ථ, දැන් සංදේශ කාව්‍ය ගත්තත් ඒවත් පුස්කොළ පොත් හැටියට තමයි තිබුණේ. දැන් ඒවා ඔක්කොම මුද්‍රණය කරලා තිබුණා. ඒ නිසා මේ පුස්කොළ පොත්වල තියෙන බොහෝ තොරතුරු අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා. අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවක් තියෙන සමහර පුස්කොළ පොත් මුද්‍රණය වෙලා තියෙනවා. දැන් මෙතන තියෙන මේ ත්‍රිපිටකය සහ අටකලතා ඒවා ඔක්කොම මුද්‍රණය වෙලා තියෙනවා. නමුත් සමහර වෙලාවට මේ පුංචි වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ පොතක් ගත්තාම ඒක මේ මුද්‍රණය වෙලා නැහැ. විශේෂයෙන්ම මාධ්‍ය කරුන් හැටියට ගොයිසි නැගත යුතු කාරණයක් තමයි මේ ලංකාවේ පුස්කොළ පොත් පිළිබඳව පුනරුජීවනයක් ඇතිකරන්න හේතු වෙන මාධ්‍ය කරුවම තමයි. හැබැයි ලංකාවේ මාධ්‍ය කරුවෝ නෙමෙයි, එංගලන්තයේ මාධ්‍ය කරුවෝ මේ තමයි මේකට මුලින්ම මැදිහත් වෙන්නේ. සිද්ධිය මේකයි. ලංකාවේ පුස්කොළ පොත් අවුරුදු 10 ගණනක් තිස්සේ 2000කට කාලයක් තිස්සේ අපි පුස්කොළ පොත් සාහිත්‍යයක් අපේ නිර්මාණය වුණා. මේ එතකොට මේ සාහිත්‍ය විවිධ විහාරාරාමවල එකතු කරලා තිබුණා. අපේ කෞතුකාගාර පුස්තකාලේ පුස්කොළ පොත් එකතුව පිළිබඳව නාමාවලි කීපයක් සම්පාදනය කරලා තියෙනවා. කෞතුකාගාරයේ දැනට තියෙනවා පොත් 5000ක් විතර වාගේ පුස්කොළ පොත්. නමුත් මේ 5000 ගැන තාම සූචි ගත කරලා තියෙන නාමාවලි ගත කරලා තියෙන්නේ මේකෙන් භාගයක් විතර වගේ. තාම භාගයක් එහෙම ඉතුරු වෙලා තියෙනවා. කියන්නේ අධ්‍යයනය කරන්න ගොඩක් තියෙනවා මේ තැන්වල. දැන් පේරාදෙණි විශ්වවිද්‍යාල පුස්තකාලයේ 5000ක් විතර තියෙනවා. පුස්කොළ පොත් එකතු කරපුවා. අධ්‍යයනය කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. යාපනයේ විශ්වවිද්‍යාලයට ගියාම යාපනයේ විශ්වවිද්‍යාලයේ දෙමළ පුස්කොළ පොත් තියෙනවා අතිවිශාල සංඛ්‍යාවක්. හැබැයි ඒක නම් ඒගොල්ලෝ පිළිවෙලට සූචිගත කරලා නාමාවලියක් හදලා තියෙනවා. මම ගියා මම දැක්කා ඒක සිංහල පොත් වගේකුත් තිබුණා. මේ ඒ දෙමළ පොත් අතරේ. ඒකට මේ අපිට විතරක් ආවේනික නෙමෙයි මේ කුකුරේ නැගෙනහිරක් තියෙනවා මේ පුස්කොළ පොත් සංස්කෘතිය ඒ විදිහටම තියෙනවා. ඒකට මේක විශේෂයෙන් අපි අධ්‍යයනය කරන දෙයක් නාමාවලිය විතරක් හදලා මේක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔක්කොම නම් ලයිස්ට් තිබුණා කියලා හරියන්නේ නැහැ. මේ පොත් අධ්‍යයනය කරන්න ඕනේ. මේවා අන්තර්ගත වෙලා තියෙන දැනුම මොකක්ද කියලා බලන්න ඕනේ. විශේෂයෙන්ම දැන් හුඟක් අය කල්පනා කරනවා මේ පුස්කොළ පොත්වල තියෙන දැනුමෙන් ඔක්කොම අපි අරගෙන තියෙන්නේ කියලා. අපි අරගෙන තියෙන්නේ දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ මුද්‍රණය කරලා තියෙන්නේ කියලා. ඒක වැරදි. ඒ කියන්නේ ප්‍රධාන පොත් මුද්‍රණය කරලා තියෙනවා. නමුත් ඒවා සංස්කරණවල අඩුපාඩුකම් තියෙනවා. ඒවා නැවත සංස්කරණය කළ යුතුව තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1700 ගණන් වෙනකල් ලංකාවේ ප්‍රධානම ලේඛන මාධ්‍ය විදිහට පාවිච්චි වුණේ පුස්කොළ. ඒ පුස්කොළ ග්‍රන්ථ නිපදවා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් තාල වර්ගයට අයිති ගස් දෙකක පත්‍ර භාවිතා කරලා තියෙනවා. එකක් තමයි තල ගස, අනෙක තමයි තල් ගස. විශේෂයෙන් ලංකාවේ දකුණු ප්‍රදේශයේ බහුලව පුස්කොළ පත්තිරු නිපදවා ගන්න පාවිච්චි කරලා තියෙන්නේ තල ගහේ ගොබය. ඊට අමතරව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල අපි බහුලව දකින්න ලැබෙනවා අපට තල් ගසේ ගොබේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ පුස්කොළ කියලා කියන්නේ තල ගහේ ගොබය අරගෙන තමයි පුස්කොළ නිපදවා ගන්නෙ. මේකට පුස්කොළ කියන්න හේතු කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි පිසු කොළ පුස්කොළ. කියන්නේ මේක තල ගහෙන් ගොබය කපාගෙන ඉන් පසුව මේක ඖෂධීය සංයෝගයක් සමග මිශ්‍ර කරලා මේක තම්බා ගන්නවා. තම්බාගෙන තමයි මේ පත්තිරුව සකස් කරන්නේ. ඒ නිසා පිසින ලද නිසා පිසු කොළ පුස්කොළ නමින් හඳුන්වනවා. තවත් අර්ථයක් තියෙනවා. තවත් හේතුවක් තියෙනවා. පුදන ලද කොළ කියන. කියන්නේ පුදන ලද කොළ නිසා පුත් කොළ පුස්කොළ වුණා කියලා. ඔබ දන්නවා ලංකාවේ
ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස දක්වා ලේඛන මාධ්‍යයට වඩා මේ වාචික සම්ප්‍රදායක් තමයි පැවතුනේ. ඒතර මේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ මේක ලේඛනය කරන්න ධර්මය අටකතා ලේඛනය කරන්න රහතන් වහන්සේලා බලනකොට මේක සක්දෙවිඳු දැකලා තියෙනවා. සක්දෙවිඳු දිවසින් දැක්කා මේ රහතන් වහන්සේලා ධර්මයේ ලියන්න මාධ්‍යයක් බලනවා කියලා. ලියන්න සුදුසු දෙයක් බලනවා කියලා. බලනකොට ඒ සක්දෙවිඳුගේ වෛජන්ත ප්‍රාසාදයේ ඉදිරිපස තමයි මේ ගහ තිබුණයි කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ තල ගහ. ඉතින් සක්දෙවිඳු ගුරුළු වේශයක් වවාගෙන තල ඇට අහුරක් තල ඇට කිවිත්තක් අරගෙන ලංකාවේ අලව්වේ ගලතර මැඩිල්ල කියන ස්ථානයට අතෑරලා තියෙනවා. ඉතින් එතනින් තමයි තලගහ හටගත්තේ. ඒ ගහෙන් හටගත්ත ගොබ තමයි ත්‍රිපිටකය ලියන්න පාවිච්චි කළේ කියලා ජනශ්‍රුතිව සඳහන් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ ප්‍රධානම පළවෙනියටම අපට වාර්තා වෙන විශාල පුස්කොළ ලේඛන කාර්යය තමයි ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ ත්‍රිපිටකය ගන්ධාරූඪ කිරීම. ප්‍රධාන වශයෙන් ගත්තම මේ පුස්කොළ පොතක අපට කොටස් කීපයක් හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි මේ කියන්නේ පත්තිරුවක් කියලා. මේක කියන්නේ පත්තිරුවක් කියලා. එතන පත්තිරු සකස් කර ගැනීම සම්බන්ධ වූ විශාල ක්‍රියාවලියක් තියෙනවා. ගහෙන් පත්තිරුව කපා ගැනීමේ ඉඳලා මේක ඇසුරුම් කරණය දක්වාම විශාල ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රියාවලිය අභිචාර විදි, චාරිත්‍ර වාරිත්‍ර සහ ශිල්ප ක්‍රමත් එක්ක බැඳිලා තියෙනවා. දැන් පුස්කොළ පොතක මේ හඳුන්වන්නේ පිටවැසුම නැත්තම් කම්බය කියලා. ඊළඟට කම්බයට පසු අපට හම්බ වෙනවා පත්තිරු. මේක හඳුන්වන්නේ හුය කියලා. මේ හුයට තමයි පත්තිරු යොදලා තියෙන්නේ. ඒත් දෙපැත්තෙම අපිට දකින්න ලැබෙනවා කම්බ දෙකක්. මේ හඳුන්වන්නේ සකිය කියලා. එතකොට සකිය කියලා කියන්නේ මේ පොත බැඳ ගන්න උදව් වෙන නිසා තමයි සකිය කියලා කියන්නේ. මේක හුඟක් දුරට වම් පැත්තෙන් තමයි දාගන්නේ. පොත අමුණගන්නේ වම් පැත්තෙන්. වම් අත පැත්තෙන් මේ පැත්තෙන් අමුණනවා. සකිය යොදලා පත්තිරු ටික එකින් එක අමුණ ගන්නවා. අමුණගෙන ඉන් පස්සේ පොත බැඳීම සිද්ධ කරනවා. ඒතකොට පොත බැඳීම කියන එකත් මේ පුස්කොළ ලේඛන සංස්කෘතියටම ආවේනික වෙච්ච ශිල්ප ක්‍රමයකට අනුව තමයි පොත බැඳීම සිද්ධ කරන්නේ. මේ ආකාරයට පුස්කොළ පොතක් බැඳ ගැනීම කියන එකත් ඇත්තටම පුස්කොළ ලේඛන සංස්කෘතියටම ආවේනික වෙච්ච ක්‍රමයක් තිබුණා පුස්කොළ පොතක් බැඳීම සම්බන්ධයෙන්. එහිදී පළවෙනියට මේකේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තේ ඉඳලා පොටවල් 5ක් බඳිනවා. 10ක් වගේ. ප්‍රථමේ දස සූත්‍රාණි. ඊළඟට පංච සූත්‍රාණි මධ්‍යමේ. මැදට පොටවල් 5ක් බඳිනවා. ඊළඟට ත්‍රිපණම් බන්දම් මත පිටිකත්ති. ඊළඟ තුන පොටවල් 3 බැගින් 2ක් බඳිනවා. මෙන්න මේ සම්මත ක්‍රමයකට තමයි පුස්කොළ පොතක් බැඳ ගැනීම සිදු කරන්නේ. ඊළඟට පුස්කොළ පොත් ලිවීම. පුස්කොළ පොත් ලිවීම කියන එක වෙනමම ශිල්පයක් විදිහට ඒ කාලේ පන්සල් අධ්‍යාපනය තුල පාවිච්චි වුණා. අපි දන්නවා දැන් ඒ කාලේ පන්සල් අධ්‍යාපනය තුල අක්ෂර ශික්ෂාව කියලා වෙනමම තිබිලා තියෙනවා මේ දැන් අද දකින්න නැති වෙනමම කලාවක් තිබිලා තියෙනවා. ඒ අක්ෂර ශික්ෂාවේ අර්ථය මුලදී මේ ශිෂ්‍යයා විසින්
ස්වරාක්ෂර සහ ව්‍යංජනාක්ෂර ඊටාම හොඳින් හඳුනාගෙන ඒවා කටපාඩමින් කිය හැකි වෙන්න ඕනේ. එහෙම කටපාඩමින් කියන්න පුළුවන් වුණාට පස්සේ තමයි අක්ෂර ලිවීමට පුරුදු කරන්නේ. ඉතින් මුලින්ම වැලි පිල්ලි ලිවීම පුරුදු කරනවා. ඊළඟට ශිෂ්‍යයාට ලැබෙනවා පන්ද එකපාරම ලැබෙන්නේ. ඊළඟට ලැබෙන්නේ උල් කට්ටු. වැලි පිල්ලේ අකුරු හොඳට අකුරු උච්චාරණය කරන්න පුළුවන් වෙලා වනපොත් කලාට පසුව කටපාඩම් කරගත්තට පසුව එයාට ලැබෙනවා වැලි පිල්ල ලියන්න. වැලි පිල්ල ලිවීමෙන් පසුව ලියලා පොත් දුන්නාට පස්සේ එයාට හම්බ වෙනවා උල් කට්ටු. දැන් උල් කට්ටුව කියන්නේ මේ පන්දියේ මෙන්න මේ කොටස නැති. මෙන්න මේ කොටස. මේ උඩට කොටස නෑ උල් කට්ටුවේ. මේ උල් කට්ටුවේ කරකොල්ලේ ලියන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ හොඳට මැදලා නැති තල්පත්තිරුවක ලියන්න පුරුදු කරනවා. එහෙම ගුරුවරයාගේ අකුර උඩ තමයි ලියන්න පුරුදු කරන්නේ. ගුරුවරයා අකුර ලියනවා. ඒකට කියන්නේ ගුරු අකුර කියලා. ගුරු අකුර මත මේ වගේ පත්තිරුවක ලොකුවට ගුරුවරයා අකුර ලියනවා. ඒ අකුර මත ශිෂ්‍යයා උල් කටුවේ නැවත ලියලා ඒකට කියන්නේ සටහන් කැපීම කියලා. නැවත ලියලා ගුරුවරයාගේ අකුර ලියන්න පුරුදු වෙනවා. මේ පුස්කොළ ලේඛන කලාව තුළ විශේෂයෙන්ම අපිට දකින්න ලැබෙන මේ අපි අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි පුස්කොළ අක්ෂර පිළිබඳව. දැන් අක්ෂර ගත්තහම දැනට ලංකාවේ හම්බ වෙන්නේ බහුලවම හම්බ වෙන පුස්කොළ පොත් ප්‍රධාන වශයෙන් 18 19 වන සියවස් වලට අයිති පුස්කොළ ලේඛන. හුඟක් දුරට වැඩි විට සරණංකර හාමුදුරුවන් ඇති කළ ශාස්ත්‍ර ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ප්‍රතිඵලයක් විදිහට තමයි දැනට හම්බෙන පුස්කොළ අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේ ප්‍රධාන අක්ෂර ශෛලී කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි හංස ශෛලිය. අපි ඒකට කියනවා හසකුරු කියලා. මේ හංස ශෛලිය හුඟක් දුරට අපිට හඳුනා ගන්න පුළුවන් උඩරට ප්‍රදේශවල. නැත්තම් මහනුවර, කෑගල්ල, මාතලේ වගේ ප්‍රදේශවල, කුරුණෑගල වගේ ප්‍රදේශවලින් අපිට හම්බෙන පුස්කොළ ලේඛනවල හුඟක් හම්බෙන්නේ හසකුරු, හංස ශෛලියේ අකුරු. මේ හසකුරු වල විශේෂ ලක්ෂණ කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ප්‍රධානම ලක්ෂණය තමයි තුඩු සහිතයි. දැන් හංසයාගේ හංස රූපයේ ශෛලිගත මේ හංස රූපයේ ශෛලිගත රූපේ අරන් තියෙන මෙතෙන් ඇත්තටම. දැන් සඳකඩ පහනේ හංසයා අපිට දකින්න පුළුවන්. නමුත් ඒ ඉන්නේ ඇත්ත හංසයා නෙවෙයි. කියන්නේ හංසයා ශෛලිගත කරලා අරන් තියෙනවා. ඒකට අනුරාධපුර කාලේ දැන් මේ හංසයා අපි අරන් තියෙනවා ශෛලිගත කරලා. ඒත් නුවර කාලෙත් හංසයාගේ රූපය අක්ෂරයක තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක අපි හසකුරු නමින් හඳුන්වනවා. තුඩු සහිතයි. ඊළඟට සියුම් අකුරු ලාලිත්‍යයෙන් කියන්නේ බොහොම රිද්මය අනුකූලයි. මේ හසකුරු කියන එක. ඊළඟට හසකුරු ලිවිය හැක්කේ ප්‍රවීණ ලේඛකයින්ට විතරයි. කියන්නේ ලේඛනයේ ප්‍රවීණතම කියන්නේ දැනට ලංකාවේ හම්බෙන පුස්කොළ ලේඛන වලින් ඉතාම ඉහළ මට්ටමේ අකුරු තමයි හසකුරු කියලා කියන්නේ. ඊළඟට අපිට දකින්න ලැබෙන අක්ෂර ශෛලිය තමයි හස්ති ශෛලිය. නැත්නම් අපි කියනවා ගජකුරු කියලා. මේ ගජකුරු කියන අකුරේ විශේෂ ලක්ෂණය තමයි මේ අකුර දිගටි. අකුර දිගයි. ඒක ටිකක් විශාලයි, තරමක් විශාලයි, දිගටි. ඊළඟට අකුර එක පැත්තකට බර වෙලා දිනවා. ඒතර මේ අකුර ඇත් ගමනක විලාසයෙන් තමයි ලියලා තියෙන්නේ. ඒ නිසා අපි කියන හස්ති ශෛලිය නැත්නම් ගජකුරු කියලා හඳුන්වනවා. ඊළඟ ශෛලිය තමයි සිංහ ශෛලිය. මේ සිංහ ශෛලියේ අකුරු වල අපට හඳුනා ගන්න පුළුවන් විශේෂ ලක්ෂණය තමයි අක්ෂරය ලොකුයි. ලොකු අකුරු ඒ වගේම වෘත්තාකාරයි. රවුම්. ඒ නිසා මේ සිංහ ශෛලියේ අකුරු හුඟක් දුරට යොදාගෙන තියෙන්නේ පිරුවානා පොත් වහන්සේ, සද්ධර්ම රත්නාවලිය, ජාතක පොත් වහන්සේ වගේ බහුලව භාවිතයට ගැනෙන පොත් ලියන්න. කියන්නේ නිතර පාවිච්චි කරන පොත් ලියන්න ලොකු අකුරු සහිත සිහකුරු පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට තවත් අපිට හඳුනා ගන්න පුළුවන් අක්ෂර ශෛලිය කාක ශෛලිය කියලා. මේ කාක අක්ෂර කියලා කියන්නේ විධිමත් ලේඛනයේ පිළිබඳ විධිමත් පරිචයක් නැති. ඒ කියන්නේ ලේඛනයේ විධිමත්ව හදාරපු නැති ග්‍රාමීය ලේඛකයන් විසින් ලියපු අකුරු. ඒ කියන්නේ හුඟක් දුරට අපිට හඳුනා ගන්න පුළුවන් දැන්
වේද පොත් යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් ශිල්ප කලා මේ හුඟා පොත් අපිට තියෙන්නේ මේ අකුරු වලින් තමයි. කියන්නේ කාක ශෛලිය අකුරු වලින් තමයි ලියලා තියෙන්නේ. හැබැයි ඒ වගේ තියෙන දැනුම ඊටාම වටිනවා. ඒ කියන්නේ ග්‍රාමීය ලේඛකයන් ලියලා තියෙන හුඟා කාක ශෛලිය. ඊළඟට තවත් අර සම්භාව්‍ය මට්ටමට යන අක්ෂර ශෛලියක් තමයි මුක්ත කියලා කියන්නේ. නැත්නම් මුතුකුරු කියලා කියන්නේ. දැන් මේ මුතුකුරු ගැන කියනකොට රසවත් සිද්ධියක් තියෙනවා. මේ කීර්ති අපේ අවසන් රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා එක් හිමිනමකට සන්නසක් පවා ප්‍රදානය කරලා තියෙනවා. මේ ඒ හිමියන්ගේ අකුරු දැකලා. එක හාමුදුරුවමක් ඉඳලා ඒ හාමුදුරුවමක් කීර්තිසී අපේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට එක පොතක් පෙන්නලා තියෙනවා. මේ පොත කියවලා පොත දැකලා රජතුමා කියලා තියෙනවා මේ පොතේ තියෙන අකුරු මුතු ඇට වගේ කියලා. මුතු ඇට වගේ අකුරු කියලා. මේ මුතු ඇට වගේ අකුරෙන් මට පොතක් කියලා දෙන්න කියලා. ඊට පස්සේ ඒ හාමුදුරුවන්ට කිව්වට පස්සේ ලියපු හාමුදුරුවන්ට ඒ හාමුදුරුව අර අකුරු වලින් පොතක් ලියලා රජුරවන්ට ඔප්පු කරලා තියෙනවා. ඒ රජුරෝ මේ පොත ලීවට මොනවද ඕන කියලා අහලා තියෙනවා. ඒ හාමුදුරුවෝ කියලා තියෙනවා මේ මට මියන කොළ ටිකක් කඩා ගන්න ආවල් මට කොටස දෙන්න කියලා. රජතුමා මේ වෙල් යායම ඒ හාමුදුරුවන්ට සන්නසකින් කියන්නේ කරදන සන්නස කියලා නමින් හඳුන්වන්නේ සන්නසකින් පූජා කරලා තියෙනවා මේ අකුරු වෙනුවෙන්. ඊළඟට දැන් විස්මිත කාරණේ තමයි මේ පුස්කොළ පොතේ දෙපැත්තේම අකුරු ලියනවනේ. දැන් මේක ස්තර දෙකක් තියෙනවා. මේ ස්තරේ යටිපැත්තේ ස්තරේ මේ මැද තියෙන කොටු දැලක්. මැද කොටු දැලක් තියෙන දෙපැත්තේ ස්තර දෙකක් තියෙනවා. දැන් මේ දෙපැත්තේම අකුරු ලියනවා. හැබැයි මැද කොටු දැල කැපෙන්නේ නැති විදිහට දෙපැත්තේම ලේඛනයේ යෙදලා තියෙනවා. දැන් හුඟක් දුරට අපිට හම්බෙන පුස්කොළ ලේඛනවල වැඩිම වුණොත් peeli තියෙන්නේ 7ක් 8ක්. වැඩිම වුණොත් peeli තියෙන්නේ 7යි 8යි. 7යි 8යි අතර තමයි. එහෙම වුණාට මේ මුතුකුරු කියන අක්ෂර ශෛලිය ලියන ලේඛකයෝ සමහර වෙලාවට peeli 12ක් 14ක් අතර ලියනවා. කියන්නේ පත්තිරුවේ දෙපසම peeli 12ක් 14ක් ලියනවා. තාම සියුම් අකුරු ලියනවා. මේ ඒක තමයි මෙතන තියෙන විස්මිත කාරණා. මේ වගේ පුස්කොළ පොතක් ගත්තාම මේකේ විනාශය බොහොම අහඹු ලෙස වැළකී ගිය එකක්. මේ වර්ණය ගත්තාම මේ අර පොහොර ඒක දාලා හරි දුමක දාලා තිබුණ එකක් මේ දුම බෙදලා තියෙන්නේ. දුමේ තිබුණ නිසා කාවන්ට වේයන්ට එන්න බැරි වුණාට මේක වෙන විදියකින් විනාශ වීමක් තියෙනවා. දැන් මේ අපට ලැබුණු පත්තුරු ගත්තාම මේ හැම එකකම වගේ මේ කාවන්ගේ ගොදුරට පත් කරලා මේක විනාශ වෙනවා. දැන් මේ වගේ ලොකු පොතක් ගත්තත් මේ පොතත් මේ කාවගේ ප්‍රහාරයට ලක් වෙලා තියෙනවා. මේක අපි ගෙනාවේ නැත්නම් එහෙම දිගින් දිගටම කාවෝ සමහරවිට වේයොත් වෙනවා. කාව වේය දෙන්නම මේක විනාශ කරලා ඇතුලේ පස් ටික විතරක් තුරුනවා. ඒතකොට මේ පොත එහෙම විනාශ වුණොත් එහෙම නැවත මේ පිටපත ලංකාවේ කොතනකවත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ සංරක්ෂණය කිරීමේ වැදගත්කම ඉතාමත් කියලා. දැන් මේ වගේ පොතක් ගත්තාම මේ දාලා තියෙන මේ කොටසට කියන්නේ සකියා කියලා. මේ සකියා නිර්මාණය කරලා දෙන්නේ ඇද්දල වලින්. මේ සියුම් ඇද්දල කැටයමක් මේකේ තියෙන්නේ. එක පැත්තකින් ග්‍රන්ථයේ වටිනාකම. අනිත් එක මේ අපේ දේශීය තාක්ෂණය භාවිතා කරලා ඇද්දල වලින් මේ ශිල්පීය ඥානය එළි දක්වපු අවස්ථාව. මිනිස්සු මේ වගේ දෙයක් නිර්මාණය කරන්න මොනතරම් මේ කැපවීමක් තියෙන්න ඕනද කියන කාරණාවක් වෙනවා. ඒකෝට මේ අපේ මුතුන් මිත්තන්ගේ හැකියාව, ඔවුන්ගේ ශික්ෂණය, ඔවුන්ගේ උයමනාව, ඔවුන්ගේ අනාගත අවශ්‍යතාව තමයි මේකෙන් පේන්නේ. ඉතින් මේවා අපි අභාවයට යන්න දෙන්න නෑ. මොකද සමහර ලාවට මේවා නුසුදුසු පුද්ගලයන් අතටපත් වීම තුළ මේ ඇද්දල කෑල්ල වෙනම විල කරනවා මිස මේකේ තියෙන සමාජ හරය, සමාජ අගය තක්සේරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරනවා විශ්වවිද්‍යාලයක් හැටියට මේවා විනාශ වෙන්න දෙන්න බෑ. මේවා සංරක්ෂණය කරන්න ඕනේ. ඒවා අනාගත පරම්පරාවට අපි ඉතුරු කරලා තියෙන්න ඕනේ. ඒ සඳහා අපි මැදිහත් වීමක් කරන්න ඕනේ. ඒ නිසා මම තව බොහෝ දේවල් කතා කරන්න දුනත් මේ වෙලාවේදී කියන්න කැමතියි. සමහරවිට අපේ පන්සල්වල ඊළඟට විද මහත්වරු ළඟ එහෙම නැත්නම් පුද්ගලයන් සම්තකව පුස්කොළ පොත් තියෙනවා. ඒ පුස්කොළ පොත් එක කාරණයක් තමයි අපිට පිටපත් කර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්නේ. ඒ වගේම මේ තියෙන සමහර පුස්කොළ පොත්
සමහර තැන්වල සංරක්ෂණය කර ගැනීමට නොහැකියාවක් තියෙනවා. එහෙම දේවල් අපට දුන්නොත් අපට පුළුවන් ඒ අදාළ ස්ථානයේ නමින් සංරක්ෂණය කරලා සටහනක් යොදලා තියන්න පුළුවන්. මේ අහවල් විහාරස්ථානයේ නැත්නම් අහවල් විද මහත්මයාගේ පුස්කොළ පොත් එකතු වෙනවා. වගේ දේවල්. ඊළඟට සමහර තැනක පිටපත් කීපයක් තියෙන පොත් තියෙනවා වෙන්න පුළුවන්. මේ අවස්ථාවකදී අපට අපි ඉල්ලා සිටිනවා අපේක්ෂා කරනවා පිටපත් කීපයක් තියෙන තැනකින් එක පිටපතක් අපේ පුස්තකාලයට පරිත්‍යාග කරන්න. මේ වගේ පරිත්‍යාග අපි ඉල්ලා සිටින්නේ මේ පොත් අපි කොහොම හරි සංරක්ෂණය කරලා තියාගන්න ඕනේ කියන කාරණේ මත හේතුව මේවා නැවත ලියවෙන්නේ නැහැ. නැවත ලියවෙන්නේ නැහැ. මුද්‍රිත පොතක් නම් ඒ මුද්‍රිත පොතම ස්කෑන් කරලා හරි ආපහු මුද්‍රණය කරන්න පුළුවන්. දැන් අපි මේ ළඟදී කල්ලි විශ්වවිද්‍යාලයේ මුද්‍රණය කළා ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය කෘතිය. ඒක මුද්‍රණය කළා ඒක පුළුවන්. නමුත් මෙහෙම එකක් එහෙම මුද්‍රණය කරන්න බෑ. නැවත මේ පුස්කොළයක මේක කොපි කරන්න බෑ. අනිවාර්යයෙන්ම පුද්ගලයෙක් මේ වගේ පන්තියක් අරගෙන මේ පුස්කොළවල ලියන්නම වෙනවා මේ වගේ කෘතියක් නැවත හදාගන්න. ඒ නිසා ඒක දුෂ්කර කාර්යයක්. නමුත් තියෙන එක සංරක්ෂණය කර ගැනීම අපිට කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒක තමයි අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. අපි ආරාධනා කරනවා අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපිට තොරතුරු ගන්න පුළුවන්. මේ පුස්තකාලය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න කියලා. ඇත්තටම අපි සමාජ විද්‍යාපීඨයේ උපයා ගන්නා අරමුදල් වලින් තමයි මේ සියලු කාර්යයන් කරන්නේ. අපි බොහොම සතුටින් මේ කාර්යය කරන්නේ. විශේෂයෙන්ම මේ කාර්යයේදී අපට උපකාර කරන වර්තමාන උපකෘත්ව මහාචාර්ය සුමන්ත මන්දාර මහත්මයා, ඒ වගේම හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියදාස වහන්සේ මහත්මයා අපට ඉදිරියේදී අදහස් දක්වලා එතුමා අපි මේ පුස්තකාලයේ අධ්‍යක්ෂකවරයා හැටියට සම්බන්ධ කරන්න දෙනවා. මොකද එතුමා පුස්තකාල හා විඤ්ඤාපන විද්‍යා විෂයට සම්බන්ධ නිසාම මේවා සංරක්ෂණය සහ අධ්‍යයනය පිළිබඳව විශාල උනන්දුවක් තියෙන කෙනෙක්. ඊළඟ තව කාරණයක් තමයි ඇත්තටම දැන් මේ පොත් පරිශීලනය කිරීමේ හැකියාව තියෙන පිරිසත් ඉතාම සීමිත වෙලා තියෙනවා. නමුත් පර්යේෂණවලදී මේ පොත් පරිශීලනය කරන්නේ නැතුව පර්යේෂණ කරන්න බෑ. විශේෂයෙන්ම දර්ශනපති, දර්ශන විශාරද වගේ උපාධි පරීක්ෂණවලදී ගැඹුරින් යම් අධ්‍යයනයක් කරනවා නම් මේ පුස්කොළ පොත්වල තියෙන මූලික කාරණා ගැන අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේ වගේ තමයි ඇත්ත තොරතුරු තියෙන්නේ. මුද්‍රිත පොත්වල යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒකට මේ ඇත්ත පොත්වල මොනවද තියෙන්නේ කියලා පරිශීලන නොකර විශේෂයෙන් මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා විශේෂ ක්ෂේත්‍ර වලට අදාළ පරිශීලන කරන්න බෑ. ඒ පරිශීලන වලදී මේවා අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු වෙනවා. අපි උත්සාහ කරනවා ඒ සඳහා පහසුකම් සපයන්නේ හැටියට අපේ පුස්තකාලය යොදා ගන්න අවස්ථාව දෙන්න. ඒ නිසා අපි ලෝකේ ඕනෑම තැනක ඉඳගෙන යම් ප්‍රමාණයකට අපේ පුස්තකාලය පරිශීලනය කරන්න පුළුවන්. මේ පුස්තකාලයට ඇවිල්ලත් අපේ පුස්තකාලයට අදාළ නීති රීති වලට එකඟව වන්නේ නම් අපට අවස්ථාව දෙන්න පුළුවන් මේ පොත් පරිශීලනය කරන්න. මම නැවතත් ඉල්ලා සිටින්න කැමතියි පරිත්‍යාගශීලීන්ට ඔබ ළඟ තියෙන පිටපත් වලින් කීපයක් අපට දෙන්න පුළුවන් නම් අපි තාමත් අගය කොට සලකනවා. ඒ වගේම ඔබට සංරක්ෂණය කරගන්න බැරුව අභාවයට යනවා වගේ දැනෙනවා නම් ඒක වැළැක්වීම සඳහා අපට පරිත්‍යාග කරන්න අපි තාමත් හොඳින් ඔබ වෙනුවෙන් මේ පුස්කොළ පොත් සංරක්ෂණය කරනවා.